සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට අවශ්‍ය කරන සාමාන්‍ය දැනීම නීති කරුණු අරගෙන අදත් මම ආවා. අප රටේ වත්මන් උත්තරීතර නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. එහි නිවැරදි නම කුමක්ද? 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන වගන්තියට අනුව අප රටේ නම කුමක්ද? ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගණන කීයද? වගන්ති 172යි. වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද කීයද? පරිච්ඡේද 24යි. 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය කීවැනි පරිච්ඡේදය ලෙස දක්වා තිබේද? තුන්වන පරිච්ඡේදය. වත්මන් පාර්ලිමේන්තු මහලේකම් කවුද? නීතිඥ කුෂානි රෝහණදීර. උපරිමාධිකරණය යනු කුමක්ද? ලංකාවේ ඉහළම අධිකරණ දෙක වන ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය එක්වගත් විට උපරිමාධිකරණය ලෙස හඳුන්වයි. පාර්ලිමේන්තුවේ ඝනපූර්ණය යනු කුමක්ද? සභාවාරයක් පැවැත්වීමට අවශ්‍ය අවම මන්ත්‍රීන් ගණන. මෙම ගණන 20කි. එනම් මුලසුද දරන්නාත් සමග මුලසුන දරන්නා යනු කතානායකයි. උපලේඛනයක් යනු කුමක්ද? වගන්තියක ඇති කරුණක් ගැන වැඩිදුර විස්තර ඇතුළත් ඇමුණුමක්. වත්මන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කළ දිනයත් ක්‍රියාත්මක කළ දිනයත් නම් කරන්න. 1978 අගෝස්තු 31 වන දින සම්මත කරන ලදී. 1978 සැප්තැම්බර් 7 වන දින ක්‍රියාත්මක කරන ලදී. ඉතින් ඔයා අලුතෙන් දෙයක් ඉගෙන ගත්තා නම් මගේ ටෙක් වර්ල්ඩ්ස් channel එක subscribe කරන්න.